මම කියන්න කැමති ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ඝාතනය පිළිබඳව නීතිපති නිකුත් කරපු ඒ ලිපිය විශේෂයෙන් අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් අර්ධ අධිකරණ බලයක් සහිත ආයතනයක්. ක්වාසි ජුඩිෂල් කියලා අපි ඒකට කියන්නේ. එතකොට ඒ කියන්නේ අර්ධ අධිකරණ බලයක් තියෙන උන්ට බලපෑම් කරන්න ජනාධිපතිවරයාටවත් ඇමතිවරයෙකුටවත් බලයක් නැහැ. මොකද හේතුව නඩු ඉක්මන් කරන්න කියලා කියන්න බලයක් නැහැ. මොකද හේතුව පෞගිය කාලේ ජනාධිපතිවරයා මීට කලින් නීතිපතිවරයාව ගෙනල්ලා අපි දැක්කා රූපවාහිනී පුවත්වල තියෙනවා ජාතික රූපවාහිනී ගියා යම් යම් නඩු පිළිබඳව ජනාධිපතිතුමා උපදෙස් දුන්නයි කියලා ඒවා ඉක්මන් කරන්න මෙන්න මෙයාට නඩු පවරන්න කියන කාරණේ. අත වශයෙන් එහෙම දෙයක් කියන්න කිසිම අයිතියක් ජනාධිපතිවරයාට නැහැ. මොකද හේතුව මේක අර්ධ අධිකරණ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ අර්ධ අධිකරණ බලය සහිත වූ ආයතනයක්. දැන් ඒ අය ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය තුළ සාමාන්‍යයෙන් අවුරුදු 10කට වඩා පැරණි ෆයිල් වුන් දැනුම් දීලා වසා දමනවා. ඒක තමයි වුන් කරන්නේ. ඒ අනුව තමයි මේ කාරණේ සම්බන්ධ ලසන්ත වික්‍රමතුංග මහතාගේ කාරණේ සම්බන්ධව ඔවුන් මීට පෙර මං හිතන්නේ ලෙටර් එකක් යවන්න ඇති කියලා මම විශ්වාස කරනවා මේ සම්බන්ධව අපි ක්‍රියා කරන්න යනවා කියලා. නමුත් ඒ ලියුම තාම මේ වෙනතුරු කවුරුත් එළියට දැම්මේ නැහැ. දෙවනුව යවපු ලිපිය තමයි ඒක යවලා තියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒක අත වශයෙන් මේ රටේ මාධ්‍ය හරහා ඉදිරියට ගියා. මේකත් එක තමයි විශේෂයෙන් මාධ්‍ය ආයතන සම්පූර්ණයෙන් මාධ්‍ය වේදීන් අති විශාල ප්‍රමාණයක් පාරට බහැලා මේ සම්බන්ධව සාධාරණ ඉෂ්ට කරන්න කියලා ඉල්ලුවා. අපි මේක අවුරුදු 15ක් තිස්සේ ඔය ඊයේ හර්ණි අමරසූරිය මැතිණිය කිව්වා මේ අපි කරේ තියන් යන්න ඇති තමයි එතෙන්ට යන්න ඇති තමයි හැබැයි යුක්තිය ඉස්තුනේ නැහැ කියලා. යුක්තිය ඉෂ්ට කරන්න අපි කරන්න පුළුවන් උපරිම දායකත්වය අපි පැත්තේ. මොකද මම ඇමතිවරයෙක් විදියට මේ යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයා විදියට වැඩ කරනකොටත් අපි කතා කරා මේ සම්බන්ධව. ඒක තමයි අත වශයෙන් ඉදිරින් පස්සේ සෑහෙන ප්‍රගතියක් ලැබුවේ. විශේෂයෙන් ශානියා බේසේකර මහත්මයාත් ඒ වගේම රවිසේන රත්න මහත්මයාත් මේ දෙන්න විශාල කැපවීමක් කරලා ඒ අවශ්‍ය තොරතුරු ටික එකතු කරා. හැබැයි ඉතින් පස්සේ ගෝඩාබේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ ශානියා බේසේකර මහත්මයාව ඉරබාරට ගත්තා. මේ විදිහේ ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. දැන් මම කියන්න කැමතියි දැන් නීතිපතිවරයාට බලපෑම් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. නීතිපතිවරයා යවපු ලිපිය පැත්තකට දාලා ශානියා බේසේකර මහත්මයා තමයි සහ රවිසේන රත්න මහත්මයා කියන්නේ මේ රටේ හොඳින් වැඩ කරපු නිලධාරීන්. හැබැයි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විදියට ඔවුන්ගේ වේදිකාවල ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කතා කරපු අය. ඒතර ඇත්ත වශයෙන් ලංකාවේ ගත්තොත් මම තව කරුණු ගණනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. ලංකාවේ පළවෙනි වතාවට දේශපාලන වේදිකාවක වැඩ කරපු අය අමාත්‍යාංශවල ලේකම් කරවරු කරේ මේ ආණ්ඩුව. විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයා ඒ වගේම පොලිසිය භාර ලේකම්වරයා ඇතුළු විශාල පිරිසක් ඉන්නවා මේ අමාත්‍යාංශවල ලේකම්වරු විදියට. කවදාකවත් ඉතිහාසයේ මේ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. නමුත් ඒ ආදී ඉස්ස කරලා තියෙනවා. ඒතර පැහැදිලිව මේ රටේ රාජ්‍ය තන්ත්‍රය සම්පූර්ණයෙන් දේශපාලනීකරණයට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න කීප දෙනෙක් විසින් මේ රටේ රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න අය ජේෂ්ඨයන් පැත්තකට විසිකල්ලා නිවැරදි හොඳ මිනිස්සු පැත්තකට විසිකල්ලා ඒගොල්ලන්ගේ හෙන්චයියෝ මේ අමාත්‍යාංශ වලට දාගැනීමේ ක්‍රියාවලියක් දැන් ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යාංශ වලට දෙපාර්තමේන්තු වලට ප්‍රධාන තැන් වලට අද ජනතා විමුක්ති පෙරමුණේ ඒ දේශපාලනය කරපු අයගෙන් තමයි පුරවමින් ඉන්නේ. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් දේශපාලනීකරණයට ලක් වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. මම කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නන්නම්. තව සතියකින් විතර ඒ ගිය ස්ථාන කාවද දාලා තියෙන්නේ කොහටද දාලා තියෙන්නේ එයාගේ දේශපාලනය මොකද්ද මෙවැනි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. එතකොට ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ඔහුට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා වන ක්‍රියාවලිය දැන් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඔවුන් අපි දන්නවා මේ කාරණේ එනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කරගෙන යනකොට මේකට විශාල බාධා කිරීම ඇති වුණා. ඒ නිසා ඒ බාධා කිරීම මැද ඔවුන් විශාල කාර්යභාරයක් කරන්න ගිහලා තියෙනවා. අපි ඉල්ලනවා ශානි අබේසේකර මැතිතුමාගෙන් කරුණා කළා ඔබතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදියට දැන් මේක අතට අරගෙන ගන්න පුළුවන් උපරිම සාක්ෂි ප්‍රමාණය අරගෙන ඇත්ත වශයෙන් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාට අවුරුදු 15කින්වත් පස්සේ සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියලා. ඒකෙදී නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධව අපිට කියන්න තියෙන ඔවුන් යම් නීතිමය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ ක්‍රියාවලියේදී ඔවුන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව
එක පැත්තකින් ආණ්ඩුවට උවමනා කරලා තිනවා නීතිපතිවරයාව ඉවත් කිරීම සඳහා. ඒකට ඔවුන් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ආදරණීය දියණිය ඇය ලියපු ලිපිය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න කියන කාරණය මතු කරමින් නීතිපතිවරයාව ඉවත් කිරීම සඳහා එක පැත්තකින් කුමන්ත්‍රණය කරමින් ඉන්නවා. දෙවනුව ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව ඒ පුවත්පත්වල ගියා වැඩ කරන්න බැරි අය මෙතනින් ඉවත් වෙන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ පැහැදිලිව නීතිපතිවරයාට බලපෑම් කරලා ඔහුව ඉවත් කිරීමේ ක්‍රියාවලියකට මේක තල්ලු කරන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා මේ වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් දේශපාලනීකරණයට ලක් කිරීම. නීතිපති දෙපාර්තමේන්තුවේ යම්ම වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි එය කරන ක්‍රමයක් තියෙනවා. ඔවුන්ට තර්ජනය කළා, ඔවුන්ට ඉවත් වෙන්න කියලා, වැඩ බැර නම් අයින් වෙන්න කියලා විවිධ අයගෙන් ලිපි ගෙන්නගෙන ඒ ක්‍රියාදාමය කරන එක සම්පූර්ණ වැරදි. ඒ වගේම විශේෂයෙන්ම ඒ හා සමානවම එක පැත්තකින් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ආදරණීය දියණියගෙන් ලිපියක් ගෙනගෙන නීතිපතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න කියන යෝජනාව ගෙනෙමින් අනෙක් පැත්තෙන් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ ආදරණීය බිරිඳව යවනවා නිව්යෝර්කී මිනිස්ටර් කවුන්සිල් එකල. එතකොට එක පැත්තකින් නීතිපතිව පටල ගන්නවා, අනිත් පැත්තෙන් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ දියණිය පටල ගන්නවා, අනිත් පැත්තෙන් ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ බිරිඳ පටලවා ගන්නවා. මේ විදිහට සම්පූර්ණ මේක නාටකයක් බවට දැන් පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේවා එනකොට තමයි මේ මාධ්‍ය ආයතන ගිහිල්ලා මාධ්‍ය වේදීන් ගිහිල්ලා අපි දේශපාලඥයන් විදියට ලසන්තගේ ලසන්තට ආදරය කරපු අය විදියට මිතුරන් විදියට අපි මේවා පාර්ලිමේන්තුවේ මතු කරනකොට අද ඒකට තමයි ඔවුන් අර ගිනි තියපු ලයිස්තු ගෙනල්ලා දාන්නේ. දැන් මේ ක්‍රියාවලිය දිගින් දිගටම මේගොල්ලෝ සිද්ධ කරා. මම එක එක ගත්තොත් විශේෂයෙන්ම අපි දන්නවා පළවෙනි කාරණේ තමයි කතානායකවරයාගේ ආචාර උපාධිය. ඇතුළු මාලිමාවේ හොර ආචාර්යකම්, හොර මහාචාර්යකම්, හොර ඉංජිනේරු, හොර වෛද්‍ය පට්ටම් හෙලි වෙලා ආණ්ඩුව ගැන මිනිස්සු මේ මිනිස්සුද අපි පත් කරේ දෙයනේ කියලා කල්පනා කරනකොට මොකද කරේ? ඒ කියන්නේ තමන්ගේ ආත්මයට වංචා කිරීම. ඒ කියන්නේ තමන්ගේ අධ්‍යාපන සුසුකම් වැරදි කියලා මේ වැරදි අධ්‍යාපන සුසුකම් මිනිස්සුන්ට පෙන්වනවා කියන්නේ ආත්මයට වංචා කිරීම. ආත්මයට වංචා කරපු වෙලාවේ තමයි ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි ලයිස්තුව එළියට දාලා මේක සම්පූර්ණයෙන්ම ඩයිවර්ට් කළා. නැත්නම් වෙනත් තැනකට මේක තල්ලු කරන්න ආණ්ඩුව ක්‍රියා කරේ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගේ බිරිඳක් ගිහිල්ලා ප්‍රාඩෝ එකක් නැතිවීම සම්බන්ධව සහ ඔහු තව මාලිමාවේ මන්ත්‍රීවරයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා කිව්වන් පස්සේ මේක මුළු සමාජ මාධ්‍ය ජාලාවලම ගියා. විශේෂයෙන් මම කියන්න කැමති මේ කාන්තාවන්ට මේ කරපු නින්දාව අපහාසය පිළිබඳව අපිට යම් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක ඔවුන්ගේ පුද්ගලික ජීවිතය. නමුත් එය සම්පූර්ණයෙන්ම මේ මාලිමාවත් මේවා තමයි කරේ පෞගිය කාලේ. අද උන්ට ඒවා නැවත ලැබිලා තියෙනවා. එතකොට ඒ தත්ත්වය එනකොට මේ කාරණය වහන්න බා පර්මිට් ටික ඔක්කොම සියල්ලම ගත්ත කට්ටියගේ නම් එළියට දැම්ම. මේකේ දේශපාලඥයෝ එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් තමයි කියුනේ. හැබැයි අපි දිගටම කියපු කාරණේ තමයි ඔවුනුත් කියපු කාරණේ තමයි අනුරාධපුර මැතිතුමත් පාර්ලිමේන්තු විපක්ෂ නෙල කියපු කාරණේ තමයි අපේ ආණ්ඩුවක් ආපු ගමන් අපි මේ සියල්ලම අහෝසි කරනවා කියලා. හැබැයි එක බා පර්මිට් එකක්වත් මේ වෙනතුරු අහෝසි කරලා නැහැ. ඒ වෙනුවට ඒ බා පර්මිට් ගත්ත කට්ටිය හොඳට ඉන්නවා. බා පර්මිට් ගත්ත മന്ത്രിවරුන්ගේ නම් එළියට දැම්මෙත් නැහැ වුන්. ඒවට ගියයි කියන හුවමාරුණයි කියන චෙක් අරන් ගිහලා එනං අල්ලස් දූෂණ කොමිසම අරන් ගිහලා ඒවා ඔප්පු කරන්න තියෙන කාරණා තියෙනවා. ඒවා මුකුත් කරෙත් නැහැ. ඒ සියල්ල පැත්තකින් තිබ්බා. You're watching the Life Traveller channel.